හායි ඔයාලට කොහොමද? මම ආයෙමත් ආවා මගේ ව්ලොග් එක අරගෙන. ඉතින් අද පොසොන් දවසේ මම යන්න හදන්නේ දන්සල් වඳින්න. ඉතින් අපි ටික දුරක් කොහොම යනකොට අපිට හම්බුණා සව් දන්සලක්. සව් දන්සලෙන් අපි නවත්තලා සව බිව්වා. හැබැයි අපිට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. හැබැයි මම ෆොටෝ එකක් නම් ගහගත්තා. බයික් එකේ යන වේගෙට මට හෙල්මට් එක ගැලවිලා යයිද කියලා හිතලා තමයි ඔය හෙල්මට් එක අල්ලගෙනම ඉන්නේ. ආයෙත් අපිට ටික දුරක් යනකොට කිරිපත් දන්සලක් හම්බුණා. මේකේ නම් වැඩිය පෝලෙම තිබ්බේ නෑ. ඉතින් අපි ටක් ගාලා ගිහිල්ලා පෝල්මේ හිටියේ. ඒ වෙලේ නම් අපි ගොඩාක් බඩගින්න හිටියේ. මොකද අපිට හම්බුනේ බොන જાතිම විතරයි. කන්න මොකුත්ම හම්බුනේ නෑනේ. ඉතින් අපි ජහට ඒක අරගෙන ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි කෑවා. ඉතින් ඊට පස්සේ අපි තෙලුත් ගහගෙන නැත්තම් මගදී ඒ වෙලාවත් හිටියොත් එහෙම බයිසිකලේ තල්ලු කරගෙන යන්න බෑ. ඒ නිසා තෙල් ටිකකුත් ගහගෙන අපි ඉස්සරහට ගියා ඉතින්. අපි පන්සලකටත් යනවා කියලා හිතාගෙන තමා ගියේ. ඉතින් පාර අයිනේ පොඩි පන්සලක් තිබ්බත් ඒකට ගිහිල්ලා ඊට පස්සේ මල් පහන් පූජා කරලා ටිකක් වෙලා ඉඳලා අපි ආයෙමත් දන්සල් වඳින්න යන්න පිටත් වුණා. ඔන්න ඊට පස්සේ අපිට තෝසි දන්සලක් හම්බුණා. ඒකේ නම් තෝස්සේ හරිම රහයි. හැබැයි ආයෙ ගන්න යන්නම තමයි හිතුනේ. ඒක ඉතින් තව දන්සල් තියෙන හින්දා අපි ඉස්සරහටම ගියා. ඔයාලා බලනවාද මේ කොහෙද මේ යන්නේ කියලා දන්සල් වදින්න යනවා කියලා මොකද්ද මේ කඩවල් ගානට එන්නේ? ඇත්තටම ළමයි අපේ අයියට ඇඳුමක් ගන්න කියලා. ඒ හින්දා තමයි මේ මං කඩේකට ගියේ ඇඳුමක් ගන්න. ඒක දිග වැඩි යන්නේ. දිග වැඩි. ගොඩක් ලොකු. දාලා බලන්න. ඒක ලොකු වැඩි වගේ. ලොකු වැඩි. එයා ෆිට ඔන් කරනකම් මං ඉතින් බලමු මොනවද දාලා තියෙන අලුත් ඩිසයින් ටික කියලා. මට තාම වොයිස් රෙකෝඩ් හරියට කියන්න බැහැ. ඉතින් ඔයාලා මගේ වොයිස් රෙකෝඩ් හරි නැත්තම් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ ගැනත් මට කියන්න කමෙන්ට් වලින්. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් කරන්න, ලයික් කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් ගොඩක් දුර ගියපු හින්දා අපි හිතුවා දැන් ඇඳුනුත් ගත්ත හින්දා ආයෙ ගෙදර යන්න. ඉතින්
ටික දුරක් යද්දී ඉතින් අපිට පාන්දන්සල්, කොත්තමල්ලි, ඊළඟට තව අයිස්ක්‍රීම් දන්සල් වගේ ගොඩක් දේවල් හම්බුනා. ඉතින් ඒවා නවත්තලා ඒවත් කාලා බීලා කොහොම හරි අපි ආවා. අපේ පොසොන් දවසේ ඉතින් මෙහෙම තමා අපි ගෙව්වේ. ආයෙමත් ඔයාලට ලස්සන ව්ලොග් එකකින් එන්නම් යාළුවනේ. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න.